සෑම පොසොන් පොහොයක්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පවුල් පිටින් බාල මහලු භේදයකින් තොරව වන්දනාවට එකතු වෙන අපේ රටේ විශාලතම ආගමික උත්සවවලින් එකක්. හැබැයි අපේ එදිනෙදා පුරුදු ඇතුලේ ලොකු අනතුරක් හැංගිලා තියෙනවා. සෑම දිනකම ශ්‍රී ලාංකිකයා 3 දෙනෙක් මුඛ පිළිකාව නිසා ජීවිතයෙන් සමුගන්නවා. ඒත් මුඛ පිළිකාව සරල සෙල්ෆ් චෙක් එකකින් ඉතාම කලින් හඳුනගන්න පුළුවන්. මේ පොසොන් සමයේ AIA සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ එකතු වෙලා මේ නිහඬ අනතුර මුළු ලංකාවටම හෙළි කළා. ඒ වෙනුවෙන් අනුරාධපුර බසවක්කුළම ප්‍රධාන ජීවිතාරක්ෂක නිරීක්ෂණ කුටිය අසලදී කටවහක් නැති කටක්ද සුවිශේෂී දැනුවත් කිරීමේ අත්දැකීම අපි ක්‍රියාත්මක කළා. මිත්‍යා මතවලට නොරවැටි සැබෑ රෝග ලක්ෂණ හඳුනාගන්න අපි ඔවුන්ව දැනුවත් කළා. අපේ සෙල්ෆ් චෙක් කුටිවල අරමුණ උනේ සරල දෙයයි. රෝග ලක්ෂණ සංසන්දනය කරලා Tamanගේම මුඛය පරීක්ෂා කරමින් Tamanගේ ආරක්ෂාව Tamanම සලසා ගැනීමයි. අනුරාධපුරයේ ආශ්‍රිත බුලත් වෙළඳ මහතුන් පවා මේ සත්කාරයට දායක වුණේ එදිනෙදා පුරුදු අතරින්ම ජීවිතය රැකගන්නා පණිවිඩය මතක් කර දෙමින්. ඒ හරහා විශාල පිරිසක් දැනුවත් වෙමින් සෙල්ෆ් චෙක් සාර්ථකව සිදු කරගත්තා. අපි එතනින් නැවතුනේ නෑ. පිළිකා සංගමය සමග එකතු වෙලා මේ දැනුවත් කිරීම හරහා කිසිම බියක් සැකයක් නැතිව නිවරදිවම සෙල්ෆ් චෙක් කරගන්න ආකාරය අපි හැමෝටම සරලව කියා දුන්නා. අද තමයි ගොඩක් දැනුවත් උනේ. ඕක අපි එච්චර ගණන් ගත්තේ නෑනේ. විතකන එක නවත්තන්න තමයි try කරන්නේ. විස්තරයක් දැනුනේ නැහැ. දැන් තමයි දැනගත්ත සාමාන්‍යයෙන්. අපි හැම වෙලාවෙම හැම දේම ගැන කතා කරන කට ඇතුළ ගැන හිතන්නෙම නැති තරම්. වෙන කෙනෙක් දකිනකං කියනකං ඉන්න එපා. ස්වයං පරීක්ෂාවක් කරන එක අද ඉඳන් පුරුද්දක් කරගන්න. ලක්ෂ ගණනක් ජනතාව අතරට අපි මේ පණිවිඩය රැගෙන ගියත් ජීවිතය රැකෙන ඒ සැබෑ වෙනස පටන් ගන්නේ ඔබෙන්.